ජහුට ටෙලිනාට්‍ය කියන්නේ මේ දවස්වල ස්වර්ණවාහිනියේ විකාශය වන ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. ඒත් මේ දවස්වල කතාවේ රසමුසුතෙන් ගොඩක් දුරට අඩු වෙලා ගිහින් කියලා මට හිතෙනවා. නිතරම ඇහෙන්නේ එකම දෙබස් ටික. සමාධි කොයි වෙලෙත් දුකෙන් අඬාගත්ත ගමන් ඉන්නේ. ඉතින් අර කතාව ඇතුලේ තිබුණ පරිපූර්ණ බව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් වගේ කියලා මට හිතෙන්නේ. සපුමල්ගෙන් සින්දුවක් අහලා පොඩ්ඩක් හරි විනෝදාස්වාදයක් ලබන්න තියනවා නම් අපිට මේ කතාව එපා වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ චරිතවලට වැඩි ඉඩක් කතාව ඇතුලේ වෙන් වෙනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. දැන් කොහොම වුණත් අපි දන්නවා සමාධි හංසයට කතා කරන වෙලාවට හංසයට බැන්නට සමාධිගේ ප්‍රශ්නවලට හංස වග කියන්න ඕනි නෑ කියන එක සමාධි පිළිගන්නවා කියලා. මොකද පසුගිය කොටසේදී සමාධි හිරණ්‍යත් එක්ක කියපු දේවල් වලින් අපිට ඒක තේරුම් ගියානේ. හැබැයි ඉතින් විශ්ව සමාධිත මොන දේවල් කළත් සමාධි නම් තාමත් විශ්ව ගැන හොයලා බලන එක නතර කරලා නැහැ. ඉතින් අපි බලමු මේ කතාවේ ඉදිරියට මොන වගේ දෙයක් වෙයිද කියලා. ටිකටම රැඳිලා ඉන්න චන්දිත් එක්කම.